අයිබෝන් ඉතින් සුපිරි පොට් එකට ඇවිල්ලා තියෙන්නේ මචං මේ අපේ පැත්තේ බීච් එකත් එක්ක ස්වාභාවික හැදිච්ච පූල් එකක් තියෙනවා සීතකල්ල පූල් කියලා. ඉතින් දැන් නම් පොඩ්ඩක් වහලා දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අපි ගිහිල්ලා බලමු එතෙන්ට මොන වගේ පොට් එකක්ද කියලා. සුපිරි පොට් එකක් බලමු අපි ගිහිල්ලා බලමු. මෙතන පල්ලෙහා නාන්නත් පුළුවන් කට්ටිය නානවා. හැබැයි කලින් නම් ඉකිරි හිටියා. දැන් නම් නෑ කට්ටිය නානවා මේ හරියේ. අතන එහා පැත්තේ වල වෙන ඇති හොටෙල් එකක්. මේ හොටෙල් එක අර ෆොටෝෂූට් වලට එහෙම අරගෙන තියෙනවා. ගොඩක් ලස්සන සුදු පාටට එහෙම සම්පූර්ණම තියෙන හොටෙල් එක ඒක. සුපිරි ප්‍රදේශයක්. ඉතින් මාතර ඉඳන් කිලෝමීටර් 12ක් විතර කතරගම පාරේ පස්සට එන්න ඕන. මේ හොටෙල් එක ඔයාලා දැකලාත් ඇති ප්‍රමාණ ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා. මාර ලස්සනයි ඒක. අන්න අතන පූල් එක තියෙන්නේ. අපි පොඩ්ඩක් පූල් එක පැත්තට ගිහිල්ලා බලමු. දැන් නම් පාවිච්චි කරන්නේ නැහැ. දෙන්නෙක් විතර පූල් එකෙන් එළියට වැදිලා මොහොතට ගහගෙන ගිහිල්ලා ඒක නිසා සම්පූර්ණම මේක පාවිච්චි කරන එක නවත්තලා තියෙන්නේ. නැත්තම් සුපිරි පොට් එක හොඳේ. ආයි මාර 40ක් ගත්තේ කට්ටිය. සම්පූර්ණ නවත්තලා තියෙන්නේ. කලින් නම් සුපිරියට මෙතන නාලා මේකෙන් නාලා යන්න පුළුවන්. දැන් නම් ඔක්කොම අහලා දාලා තියෙන්නේ අපරාධෙට.
ඔන්න උතන තමයි සම්පූර්ණ පූල් එක. මේක සම්පූර්ණම වතුර පුරවල තිබුණේ. මේක මේ වතුර පිරෙන්නේ රැල්ලෙන්ම තමයි වතුර පිරෙන්නේ. වතුර පිරෙනකොට මෙතනින් මේ වගේ අහලා තියෙන්නේ. දැන් නම් පාවිච්චි කරන්නේ නැහැ. අර හරියට යනකම් සම්පූර්ණම වතුර පිරෙනවා මේකේ. අර පමණක් ටැංක් වලින් තමයි අර බැඳලා තියෙන්නේ. නැත්නම් සම්පූර්ණ මේ ගල් වලින් වට වෙලා තියෙන්නේ මේ. මේක පාවිච්චි කරන කාලේ ගොඩක් කට්ටිය ඇවිල්ලා පාවිච්චි කරා. ඉතින් අපරාධයි ඒක. හරි විදියට සංවර්ධනය කරලා ගත්තා නම් මරු පොට් එක. ආපු කට්ටිය නම් දන්නව කොහොමද කියලා. මෙතන පාට්ට සෙනග ඉතින් නිවාඩු දවස් වලට සතියන්තට එහෙම මාරු විදියට සෙනගේ දවස්වල අපරාධයි. දැන් අවුරුද්දකට වැඩි කාලයක් වෙනව නවත්තලා මේක පාවිච්චි කරන්නේ. මෙතනින් එහා පැත්තට නයි කියන්නේ. ඉතින් සෝරිම තමයි ආයි එලිම ගල් වල ඇවිල්ලා ගහන්නේ. සෙට් එක මාළු ගන්නවා. අර දුර පොරු වලින් මාළු ගන්නවා ඉතින්. සුපිරි ප්ලේස් එක. ඉතින් හවසකට ඇවිල්ලා ආතල් එකේ ඉන්න පුළුවන් ආයේ. පේනෝනේ ඉර වැගෙන යන ලස්සනට. අපරාධ ඉතින් පූල් එක පේනෝනේ. ඉතින් ඔයාලට පේනෝනේ ලොකු ප්‍රදේශයක තියෙනවා. මේක අපරාධය හරියට මේ සංවර්ධනය කරලා ගත්තා නම් කට්ටියන්ට ඇවිල්ලා ආතල් එකක් ගන්න පුළුවන් හොඳට නාලා කියලා.